මගේ චූටි පැටියට මාස 3ක් සම්පූර්ණ වුණාට පස්සේ එයාට කරන්න පුළුවන් වුණේ මොනවද කියලා මම අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. දැන් චූටි පැටියව කෙලින් කරලා වඩා ගත්තාම එයාට එයාගේ ඔළුව පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ නැතුව කෙලින් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි තාම ඔළුව හොඳටම ශක්තිමත් නැහැ. ඒ නිසා ඔළුව කරකවනකොට එහෙම අල්ලන්න බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම එයා ගොඩාක් කැමති මේ විදිහට ඉස්සරහ පැත්තට එයාව අල්ලගෙන ඉන්නවට තමයි. එතකොටත් එක්ක ඔළුව අපේ ඇඟට හේතු කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉස්සරහට මුළු ඇඟම බර කරනවා. ඒ නිසා එයාව තදින් අල්ලගෙන ඉන්නම ඕනේ. බබා උඩුබෙලිය අතර වැතිරිලා ඉන්නකොට එයාට ඔළුව දෙපැත්තට කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම එයාට දැන් අත් දෙක ඇඟේ මැද්දට ගන්නත් පුළුවන්. දැන් අත්තේ ඇඟිලි එයාගේ චූටි අත්තේ ඇඟිලි ගොඩාක් වෙලාවට බාගිට වගේ දිග අරගෙන තමයි ඉන්නේ. දැන් එයාගේ අත දිහා බලන්නත් එයා පටන් ගන්නවා. ඒ නිසා මම දැන් බබාගේ අත් දෙක වහන්නේ නැහැ. මිටන්ස් දාලා බබාගේ අත් දෙක වහන්නේ නැහැ. ඊළඟට එයාගේ කකුල් දෙක දැන් දිග අරගෙන තමයි වැඩි වෙලාවක් ඉන්න කැමති. මාරුවෙන් මාරුවට කකුල් හොඳට කික් කරනවා හරියම වේගෙන්. ඒ වගේම හිමිහිට පැත්තට හැරෙනවා. පැත්තට හැරිලා ඉන්නකොට උඩුබැලිය අතට හැරෙනවා. මුණින් අතට හරවලා තිබ්බහම ඔළුව උස්සලා බෙල්ල දිග ඇරලා වටේම කැරකි බලන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට එක පැත්තකට විතරයි එයා ඔළුව උස්සගෙන ඉන්නේ. මෙහෙම එක දිගට ටික වෙලාවක් මුණින් අතර හැරිලා ඉන්නකොට එයාට එපා වෙනවා. ඔන්න එතකොට කලබල වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. දැන් මෙයාට සෙලවෙන වස්තුවක් පැහැදිලිව පේනවා. සෙලවෙන දිශාවට ඔළුව හරි ඇස් හරි හරවල බලනවා. එක දෙයක් දිහා තප්පර කීපයක් එක දිගට බලාගෙන ඉන්නවා. එයාට කතා කළොත් තප්පර 30ක් විතර අපේ හඬට ඇහුම්කන් දෙනවා. ශබ්ද එන්නේ මොන පැත්තෙන්ද කියලා හොයනවා. එයාට ළඟම අයගේ මූණු අඳුන ගන්නත් පුළුවන්. අපි කතා කළොත් එයාට කටහඬ පුරුදු නම් හොයනවා කොහෙන්ද එන්නේ කියලා. අපි කතා කරනකොට hina වෙනවා. ඒ වගේම අපේ ඇස් දෙක දිහා බලාගෙනත් ඉන්නවා. දැන් එයා කටින් ශබ්ද පිට කරනවා. අපි කතා කරනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇත්තට එයා උස්සන්නේ එහෙම නැත්නම් සද්ද දාලා බලනවා කවුරු හරි එනවද කියලා. සමහර වෙලාවට තනියම ඉන්නකොට බඩගිනි වෙලාවට එයාගේ මත උර සංසුන් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේම එයා වඩා ගන්න හදනකොට කිරි දෙන්න යන්නේ කියලා දැනෙනකොට හරිම උද්‍යෝගයෙන් අත් කකුල් වනවන දඟලනවා. බඩ උඩට උස්සනවා එයාව ගන්න කියලා කියනවා වගේ සද්ද කර පෙන්නනවා. ඉතින් මගේ චූටි පැටියට මාස 3ක් සම්පූර්ණ වුණාම ඔන්න ඔය වගේ දේවල් තමයි එයා කරේ. එයාට මාස 6ක් සම්පූර්ණ වුණාට පස්සේ එයා මොන වගේ දේවල්ද කරේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.